අපිත් මේ හම්බ කරනවා කනවා බොනවා නිදා ගන්නවා ජීවිතේ කවදා හරි අමුතු විදිහේ ජැක්පොට් එකක්වත් ගහලා වෙනස් වෙන්නේ නැද්ද කියලා සමහරු බලාගෙන ඉන්නවා මම දැන් කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. ඔයාලා විශ්වාස කරනවද එකම එක දොඩම් ජූස් එකක් නිසා මිනිහෙක්ගේ ජීවිතයක්ම එයාට ඉඳන් උඩට ගියා කිව්වොත් ඒ කියන්නේ දුප්පතෙක් වෙලා ඉඳලා පොසතෙක් වුණා කියලා කිව්වොත් ඒ වගේ සිද්ධියක් තමයි තායිප් සෝමි කියන කෙනාට සිද්ධ වුණේ 2014 අප්‍රේල් මාසයේ. එයා බඩු ගන්න කියලා සුපර් මාකට් එකට ගිහින් තියෙනවා. ඉතින් එහෙන් ගිහින් බලද්දි ෂෝකේස් එකේ ඩොලර් 5ට ඔරෙන්ජ් ජූස් එකක් තිබ්බ. ඉතින් එයාත් ඉතින් ප්‍රයිස් එහෙම බැලුවේ නැහැ. එහෙම ඩොලර් 5කුත් දීලා ඒ ජූස් එක අරන් ඇවිත් තියෙනවා. හැබැයි ගෙදර ආවට පස්සේ වයිෆ් බනින පාර බැනලා තොට මොලේ නැද්ද යකෝ කන්නවත් හරියට සල්ලි නැති වෙලාවේ මෙච්චර සල්ලි දීලා ජූස් අරන් එන්නේ. එහෙම කියලා හොඳටම බැනලා ඒකත් මේ ජූස් එකම ඩොලර් 2.750ට මම දැක්කා කියලා. ආයෙ ඉතින් ජූස් එකක් දීලා හරවලාම යවලා. අපේ පොරටත් හොඳටම කේන්ති ගියත්. ඉතින් වයිෆ් කියන එක හරිනේ. ඇයි නිකන් සල්ලි නාස්ති කරන්නේ කියලා. එහෙමම හරවගෙන ඒ කඩේටම ගිහින් ඉතින් එතකොට තමයි දැකලා තියෙන්නේ. පව බොල් ලොතරයි එකක් තියෙන එක. හරි නිකන් අරගෙනම් බලමුකෝ කියලා. ඒ දොඩම් ජූස් එක තියලා ඒ වෙනුවට ටිකට් එකක් කරා එකක් නෙමෙයි දෙකක් මරා. එහෙම දවස් දෙකකට විතර පස්සේ නිකමට වගේ මේ පැත්තෙන් යද්දි හරි මගේ ළඟ ටිකට් දෙයක් තිබ්බනේ. ඒකට මොකක්ද උනේ කියලා බලන්න. නිකමට වගේ චෙක් කරන්න ගිහින් ඉතින් පළවෙනි ලොතරැය චෙක් කරද්දි ඒකේ මොකුත්ම නැහැ. හැබැයි දෙවෙනි ලොතරැය චෙක් කරද්දි ඒ ස්ටාෆ් එක පවා ෂොක් වෙලා ඒකත් oh my god oh my god oh my god කියලා කෑ ගහලා එයාත් මොකෝ කියලා අහද්දි ඔයා ජැක්පොට් එක ගෑවා කියලා කියනවා කීයක්ද දිනුව කියලා අහද්දි ඩොලර් මිලියන 315ක් දිනුව කියලා කියනවා ඒක අහලා එයාගේ අතපය වෙවුලන්න පටන් අරන් ඉතින් ඉඳන් එයාලා ගෙදරට සතපුන් දෙකක් විතර තමයි හැබැයි එයාට ගෙදරට යන්න පැය දෙකක් විතර ගිහින් ඇයිද කිව්වොත් එයාව වෙවුලුව නිසා එයාට හරියට සුක්කානවත් අල්ල ගන්න බැරි වෙලා බලන්න යාළුවනේ නිකම්ම නිකන් දොඩම් බීම් එකක් රිටර්න් කරන්න ගිය නිසා ඩොලර් මිලියන 315ක් අවසන්ට දින්නා. ඉතින් ගයිස් අපේ වයිෆ්ලා නම් ඒ ටිකට් එක අරන් ගෙදර ගියා නම් සෙරප්පුවෙන් ගහලා පන්න. ඒකට ඔරෙන්ජ් ජූස් එකම රිටර්න් කරලා අරන් එන්න කියලා කියයි. හැබැයි මෙයාගේ වයිෆ් නම් එහෙම කියලා නැද්ද කොහෙද? ඒක නිසා තමයි ඒක තියාගෙන ඉඳලා අවසන්ට දින්නේ. ඉතින් ගයිස් ඔයාලා මොකද්ද මේ ගැන හිතන්නේ? යටින් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විතර දාන්න.